බබාට කෑම YouTube channel එකට ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා. අද අපි හදන්නේ රටින්දි සිරප් එක. මේක ගොඩාක් අය මගෙන් අහලා තිබ්බ හදාගන්න විදිය කොහොමද කියලා. ඉතින් අපි අද බලමු කොහොමද හදාගන්නේ කියලා. අවුරුද්දට අඩු බබාලට අපිට කෑම වලට ලුණු සීනි එකතු කරන්න බෑනේ. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ට හදලා දෙන්න පුළුවන් කෑම වර්ග තියෙන්නේ හරිය අඩු ප්‍රමාණයක්. මේ වගේ රටින් සිරප් එකක් වගේ දෙයක් හදාගත්තාම සීනි වෙනුවට ආදේශකයක් විදිහට අපිට මේක දාලා ඒගොල්ලන්ට ගොඩක් කෑම වර්ග හදන්න පුළුවන්. සීනි වගේ ශරීරයට අහිතකර දෙයක්ුත් නෙමෙයි රටින්දි කියන්නේ. ඒ හින්දා බබාලට බය නැතුව දෙන්නත් පුළුවන්. ඒ වගේම මේකට බබාලගේ බරත් හොඳටම වැඩි වෙනවා. මේක දාලා දෙන්න පුළුවන් සරල කෑම වර්ග ටිකක් ගැන කිව්වොත් ඔයගොල්ලෝ බබාට යෝගට් කවද්දි යෝගට් එකට ටිකක් දාලා දෙන්න පුළුවන්. ඒ වගේම බබාට ත්‍රිපෝෂ හදලා දෙද්දි සීනි දාන්න බෑනේ අපිට. සීනි වෙනුවට රටින් සිරප් එකෙන් පොඩ්ඩක් දාලා දෙන්න පුළුවන්. ඒ වගේම බබාට අපි ඒගොල්ලන්ගේ සීරියල් එක හදලා කවද්දි මේකෙන් ටිකක් දාලා දෙන්න පුළුවන්. ඒ වගේම කිරිබත් හදලා දෙද්දි මේ වගේ දේවල් වලට ඕගොල්ලන්ට රටින් සිරප් එක පාවිච්චි කරන්න පුළුවන්. මගේ බබා නම් කෑම කන්නේ නැති දවස් වලට මට මේක හරියට ප්‍රයෝජනවත් වුණා. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. ඒ වගේම මම රටින් සිරප් වල තියෙන පෝෂණ ගුණය ගැන දාපු ලිපියක් තියෙන බබාට කෑම මගේ Facebook profile එකේ ඒකත් ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. description එකේ මම link එක දාන්නම් ඔයගොල්ලන්ට බලන්න. ඒ වගේම මේක හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට මාස 8න් පස්සේ බබාලට මේක දෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. අවශ්‍ය ද්‍රව්‍ය තමයි රටින්දි සහ වතුර. මම මෙතෙන්දි ගත්තේ රටින්දි ග්‍රෑම් 250ක්. ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරි අපි එහෙනම් හදන හැටි බලමු. මුලින්ම අපි රටින්දි ටික ඇට ඉවත් කරගෙන පොඩිවට කපා ගනිමු. අපි ඇට අයින් කරගන්නවා. ඇට සහ මෙතන මේ රටින්දි මේ පොත්ත වගේ තියෙන එක අයින් කරගෙන කුංචි කෑලි වල රටින්දි ටික කපා ගන්නවා. ඔගොල්ලෝ ගනිද්දි හොඳ රටින්දි ගන්න. මේ පැණි ගතිය හොඳට තියෙන ඒවා. මොකද මේ සිරප් එකට හොඳට පැණි ගතිය තියෙන ඒවා තමයි හරියන්නේ. හරි දැන් මම රටින්දි ටික ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් මේ රටින්දි ටික වැහෙන්න අපි වතුර දාගන්න ඕනේ. රටින්දි ටික වැහෙන ප්‍රමාණයට වතුර දාගෙන අපි රටින්දි ටික තියන්න ඕනේ පැය 2ක් විතර හොඳට රටින්දි පෙඟෙන්න. පෙඟුනට පස්සේ මේවා හොඳටම මෘදු වෙනවා. ඒ ගාන වෙනකම් අපි මේක තියන්න ඕනේ. අපි මේක පැය 2ක් තිබ්බට පස්සේ බලමු. මේ තියෙන්නේ මම පැය 2ක් රටින්දි ටික පෙඟෙන්න තිබ්බට පස්සේ තියෙන විදිහ. හොඳටම සොෆ්ට් වෙලා තියෙන්නේ. මේකට ඕගොල්ලන්ට උණු වතුර දාගන්නත් පුළුවන්. මම නම් සාමාන්‍ය වතුර පාවිච්චි කරේ. උණු වතුර දානවා නම් තවත් හොඳයි. දැන් අපි මේ ටික බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ විදිහට තියෙන්නේ. අපි මේක බ්ලෙන්ඩ් කරගෙන බලමු. මේ තියෙන්නේ රටින්දි ටික බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. දැන් අපි මේ ටික පෙරා ගනිමු. ටික ටික දාලා මේ විදිහට පෙරා ගන්න. මොකද මේක උපුවට එන නිසා ටිකක් පෙරා ගන්න අමාරුයි. මේක පොඩ්ඩක් දාලා හොඳට පෙරා ගන්න.
අපි ඉතුරු ටිකත් ඒ විදිහටම දාගෙන පෙරාගන්න. මේ රටින්දි වල තියෙන පොතු වගේ ටික මතු වෙනකම්ම ඕගොල්ලෝ මේක පෙරා ගන්න ඕනේ. දැන් මගේ නම් අන්තිම ටික තියෙන්නේ පෙරා ගන්න. මෙන්න මේ වගේ වෙන්නම පෙරා ගන්න. හරි මම දැන් රටේ ටික පෙරාගෙන ඉවරයි. මෙන්න මේ වගේ හොඳ ක්‍රීම් එකක් අපිට අන්තිමට ඉතුරු වෙනවා. මේ තියෙනම පෙනේරෙන් පෙරාගත්ත රටේන්දි ටික මේක අපි තවත් වතාවක් පෙරා ගන්න ඕනේ. මේකේ තියෙන සියුම් කුඩු ටික ඒ ටිකත් පෙරා ගන්න ඕනේ. ඒකට මම පාවිච්චි කරනවා රෙද්දා. ඒක දැන් අපි භාජනයකට දාගෙන මේ රටේන්දි පෙරාගත්ත ටික මේකට දා ගන්නවා. පොඩ දාගනිමු. මේ විදිහට පෙරාගනිද්දී අපි හොඳ සියුම් පිරිසිදු රෙද්දක් ගන්න ඕනේ. ඝනකන් රෙද්දක් ගන්න එපා. පෙරා ගන්න අමාරුයි. දැන් අපි මේ ටික හොඳට පෙරාගනිමු. ඔයගොල්ලන්ට පේනවා රටේන්දි වතුර එනවා. හොඳට මිරික ගන්න. මේ ටික තමයි අපිට සිරප් එක හදාගන්න ඕනේ වෙන්නේ. පොඩ දාලා පෙරා ගන්න. ටිකක් මේක අමාරු වැඩක්. හොඳට මිරික ගන්න. හොඳට තදට මිරික ගන්න වෙලාව අරගෙන දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් අන්තිමට ඉතුරු වෙලා තියෙන රොඩු ටික. මෙන්න මේ රොඩු ගතිය තමයි අපි මේ අයින් කරගන්නේ. පොඩ දාගෙන මේ විදිහට මිරික ගන්න ඕගොල්ලන්ගේ රටේන්දි ටිකක්. මේ මම රෙද්දෙන් පෙරාගත්තට පස්සේ රටේන්දි සිරප් ටික තියෙන විදිහ. මේ තියෙන අර රොඩු ටික මේ අපි පෙනේරෙන් පෙරාගත්තාම ඉතුරු වෙන රොඩු මේවා අනිවාර්යයෙන්ම ඉවත් වෙන්න ඕනේ සිරප් එක හදා ගන්නකොට. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම රෙද්දකින් මේක ගන්න එක කරන්න. හරි. දැන් අපි මේ ටික මඳ ගින්නේ ලිපේ තියලා රත් කරගනිමු. දැන් මම මේක ලිපෙන් තියාගත්තා. අඩු ගින්දරේ තමයි මම මේක රත් වෙන්න තිබ්බේ. රත් වීගෙන එනකොට ඔයගොල්ලෝ මේක නොනවත්වාම හැඳි ගන්න ඕනේ. මොකද මේක නැත්තම් පිච්චෙන්න ඉඩ තියෙනවා අඩිය අල්ලලා. දැන් මේක උතුරනවා. ඔයගොල්ලන්ට පේනවා උතුරන පටන් ගත්තාම මේක නිතරම හැඳි ගන්න ඕනේ. නැත්තම් මේක ලිපේ උතුරලා යන්නත් පුළුවන්. ඒ නිසා දිගටම හැඳි ගන්න. ඔයගොල්ලෝ හැඳි ගන්න ගමන් නිතරම බලන්න හැන්දට අරගෙන මේ විදිහට හැන්දට අරගෙන දාද්දි නූල වගේ වැටෙනවද කියලා. මගේ නම් තාම මේ තරමට ඇවිල්ලා නැහැ. ඒක තමයි පැණිවල පදම වෙන්නේ. මේක තාම වතුර ගතියට තියෙන්නේ. පැණි පදම වෙනකම්ම ඕගොල්ලෝ හැඳි ගා ගන්න. දැන් ඕගොල්ලන්ට පේනවා මේක හොඳටම හිඳිලා තියෙන්නේ. ඒක තාම පැණි ගතියට ඇවිල්ලා නැහැ. මේක තාම වතුර වගේ වැටෙන්නේ. ටිකක් අපි මේක හැඳි ගා ගන්න ඕනේ. මේක කොයිතරම් වෙලාවක් යනවද කියලා කියන්න අමාරුයි. මොකද ඕගොල්ලෝ ගන්න රටේන්දි ප්‍රමාණය ඒ වගේම ඕගොල්ලෝ ගන්න වළඳේ ඝනකම දාන ගින්දරත් එක්ක මේක හදා ගන්න යන වෙලාව වෙනස් වෙනවා. ඉතින් ඕගොල්ලෝ පැණි පදම වෙන්න නූලක් වගේ හැන්දට ගත්තාම වැටෙන ගාන වෙන්න ඕගොල්ලන්ගේ රටේන්දි සිරප් එක හදා ගන්න.
දැන් ඔයගලන්ට පේනවා මේක හොඳට මුක්කු වෙලා හොඳට පැණි සුවඳ එනවා. මෙන්න මේ ගාන වෙන්න තමයි අපි හදා ගන්න ඕනේ. හොඳට මුක්කු වෙලා තියෙන්නේ. මේ ගානට ඔයගලන්ගේ සිරප් එක ආපුවම අපි ලිප ඔෆ් කරගන්නවා. මේ වගේ හැන්දට ගත්තාම බිඳුව වැටෙන්න ඕනේ. මම දැන් රටින් සිරප් එක ලිපෙන් බාගෙන තියෙන්නේ. මේක හරි පදමට ආවද කියලා බලාගන්න තවත් ක්‍රමයක් මම ඔයගලන්ට කියන්නම්. හැන්දට ටිකක් අරගෙන ඔයගොල්ලෝ මේ වගේ දීසියකට බිඳුවක් දාලා බලන්න. මෙන්න මේ විදිහට දාපුවම මේක ගලාගෙන යන්න බෑ. දීසිය දිගේ මේ විදිහට ගන්නට තියෙන්න ඕනේ. අන්න ඒ පදමට ආවහම හරියටම ඕගොල්ලන්ගේ රටින් සිරප් එක හැදිලා තියෙනවා. මේ විදිහට හදාගත් රටින් සිරප් එක ඔයගොල්ලෝ හොඳට නිවෙන්න අරින්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක හොඳට හොදගත්ත පිරිසිදු වීදුරු බෝතලයකට දාලා තියාගන්න. මේ තියෙන රටින් ග්‍රෑම් 250කින් හදාගන්න පුළුවන් සිරප් ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයක් තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට බබාට දෙන්න ටිකක් වැඩිපුර හදාගන්න ඕන නම් ග්‍රෑම් 500කින් වගේ හදාගන්න පුළුවන්. එතකොට මේ වගේ දෙගුණයක් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ රටින් සිරප් එකක් හදාගෙන ඔයගොල්ලන්ට පුළුවන් බෝතලයක දාලා ෆ්‍රිජ් එකෙන් තියලා බබාගේ කෑම වලට එකතු කරගන්න. ඉතින් මේක හරිම පෝෂණීයයි. ඒ වගේම බබාගේ බර වැඩි කරගන්නත් හොඳයි. ඒ වගේම මේක හරිම රසවත්. අපිට උනත් කන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහටත් හම්බ වෙමු. පිට එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඒ වගේම අපිව subscribe කරන්න අමතක කරන්න එපා.